නාගසේන මිලින්ද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනව නේද? මිලින්දු රාජ ප්‍රශ්නය කියලා පොතක් තියෙන්නේ. ඒ මිලින්ද රජුරෝ කතා කරනකොට මේ ලෝකෙ කිසි කෙනෙකුට බෑනේ ඒ කතාවට විරුද්ධව කතා කරන්න. රහතන් වහන්සේලාත් කැලෑවලට වැඩියා. මේ රජා පව් කරගනී කියලා කට වැඩි. ඥානෙ වැඩි. ප්‍රශ්න අහන්න ගියාම උල්පතකින් වගේ ප්‍රශ්න එනවා අනිත් එක්කෙනා හිර වෙන විදිහට. ඒ කෙනාගේ සියලු ඔද තෙද බල බිඳ දැම්මේ නාගසේන කියලා රහතන් වහන්සේ නම. මේ සසරේ කරපු දෙයක් බෝමලුවක් අතු ගාලා. බෝමලුවක් අතු ගාලා ඒ අතු ගාපු නායක හාමුදුරුවෝ පොඩි නමට කිව්වා පොඩි නම අරන් දාන්නකෝ මේ අතු ගාපු කොළ. පොඩි නම හරි කම්මැලි. ඔයාලා තරම්වත් ඇක්ටිව් නැහැ. ඊට පොඩි නම හරි කම්මැලි බෑ කිව්වා. දෙවෙනි පාරක් කිව්වා ඇහුවේ නෑ. වරෙන් මෙහි කියලා අතුක ගා හිටපු ඉදලේ මිටෙන් ගැහුවා පොඩි නමට අරන් දාපිය මේක කියලා. නායක හඳුරෝ. පොඩි නමට තරහ ආවා. බෝධියේ පත්තර ටික කොම ටික මල්ලට දාගත්තා. ඒක පහලින් දොලක් ගලාගෙන යනවා. ගලාගෙන යන දොලට පත්තර ටික දාලා අඬා අඬා කිව්වා බෝධීන් වහන්සේගේ පත්තර ඉවත් කිරීම පිනක් නම් උපනෝපන් ජීවිතේ තවත් අයට යටත් වෙන්නේ නැතුව මගේ ඥානය මේ ගඟේ රැලි නැංවෙනවා වගේ නැංවි ප්‍රශ්න කෙලවරක් නැතුව ප්‍රශ්න අහන්න පුළුවන් විදිහට ඥානෙ පීඨාවා කියලා. නායක හඳුරු අතුපතු ගාලා පැම් සනීප වෙන්න වඩිනවා දොලට. පොඩි නම හයියෙන් අර ප්‍රාර්ථනාව කොලේ. නායක හඳුරු හිතුවා මං අතු ගාපු මළුවේ කොලයින් කොල්ලා පොඩි නම මෙහෙම පැතුවා නම් අතු ගාපු මට මොනව පතන්න බැරිද? මේ ගඟේ රැලි නැగి ඇවිල්ලා වෙරළෙන් අවසන් වෙනවද? ඒ වාගේ මේ කෙනාගේ තියෙන සියලු ඔදතෙද මන් ළඟ නැති වේවා කියලා අදිෂ්ඨාන කළා. ඒ නිසා තමයි මිලින්ද රජුරුවන්ගේ සියලු ප්‍රශ්න නාගසේන මහරහතන් වහන්සේ ළඟ ඉවරයි. බෝධියේ පත්තරයක් අයින් කරපු කතාවක් නැවතුනේ රහත් වෙලා. වැටිච්ච බෝකොලේ පාගගෙන වටේ යනවා. බෝධීන් වහන්සේගේ වැටිච්ච පත්තරයක් අයින් කළා කල්පයේ ලක්ෂයක් එන විපාකේ ගන්න. පහන් සිතින් සිත පහදවාගෙන වැටිච්ච බෝධීන් වහන්සේගේ වැටිච්ච පත්තරයක් අයින් කළොත් එහෙම පැහැදුන සිතින් කල්ප ලක්ෂයක් විපාක එනවා.